ආයුෂ බොහෝ වේවා. ඉතින් අද අපි ආවා ඊටමත් සුවිශේෂී ස්ථානයකට. ඉතින් මේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල පරිශ්‍රය. ඉතින් අගෝස්තු මාසයේ කිව්වම අපිට මතක් වෙන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර. ඉතින් ඇසළ පෙරහැරට නැතුවම බැරි සමාජිකයන් කිහිප දෙනෙක් තමයි මේ අලියැත්තු. ඉතින් අපේ එකම අරමුණ තමයි මේ අලියැත්තුන්ගේ නොදුටු සහ ඔයාලා දැකපු විස්තර ඔයාලට ගේන එක. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා ඊටු විස්තර කතා කරමු. ඉතින් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙන්නේ ඉතාමත් සුවිශේෂී පුද්ගලෙක්. ඔහු තමයි ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලේ භාරකාරීත්වය දරන්නේ. ඉතින් ඔහු නමින් ප්‍රදීප් මියනපලාව මහත්මයා. ආයිබෝන් මහත්මයා. ආයිබෝන්. ඉතින් කොහොමද මේ දවස්වල අලියතුන් එක්ක ගෙවන ජීවිතය? මේ දවස්වල ඉතින් ඇත්තටම හරි ආසයි අලියතුන් එක්ක දවස් ගත කරනවා කියන්නේ ඉතින් බොහොම කැමැති කාරණයක් ඒ කාලේ ඉඳලම. ඉතින් විශේෂයෙන් මේ දවස්වල සාමාන්‍ය විදිහ නෙවෙයි මුළු ලංකාවේ ඉන්න අලියැත්තු ටික මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් බොහොම ආසාවෙන් මේ රාජකාරිය කරනවා මේ දවස්වල. ඔව් අය එතකොට ලංකාවේ වටෙන්ම අලියාව කිව්වා. සහ මේ පාර පෙරහැරට සම්බන්ධ වෙලා ඉන්න අලියැත්තු සම්පූර්ණයෙන්ම කීයක් වගේ සංඛ්‍යාවක් දින්නේ? ඔව් මේ වන විට සාමාන්‍යයෙන් අලියැත්තු 60ක වගේ සංඛ්‍යාවක් දැන් මේ කුඹල් පෙරහැර වෙනකොට මෙහෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඇත්තටම අපේ බලාපොරොත්තු සාමාන්‍යයෙන් අලියැතුන් 70ක් 75ක වගේ සංඛ්‍යාවක් රන්දෝලි පෙරහැර වෙනකොට දළදා මාලිගාව පෙරහැරට ඒ කියනවා. එතකොට අයියේ කොහොමද මේ අලියතුන් මාලිගාවේ පෙරහැරට සහ දේවාලවල පෙරහැරවල වලට කියලා බෙදන්නේ? ඔව් විශේෂයෙන්ම මතක් කරනවා ගරු දියවලනතුමා තමයි ශ්‍රී ලංකාවේ හීලෑ අලියතුන් සංගමේ සභාපති. ඉතින් එතුමාට හීලෑ අලියතුන් අයිති හාම්පතුන් හැමෝම විශේෂයෙන්ම මේ අලියතුන් ලබා දෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම දළදා මාලිගාවේ පෙරහැර සඳහා එතුමා නිසා අලියතුන් විශාල ප්‍රමාණයක් එවනවා. එහිදී ගරු දියවලනතුමා විසින් දේවාලවලටත් අලියතුන් දළදා මාලිගාව මගින් ලබා දෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ දළදා මාලිගාව මගින් සියලුම අලිහාම්පතුන්ට මේ පෙරහැර සඳහා නිවෙස් වලට ගිහින් ආරාධනාවක් කරනවා නිලමේතුමාගේ පණිවිඩයක් රැගෙන ඊට පස්සේ තමයි පෙරහැරට අලියතුන් සහභාගී කරවන්නේ. ඒ අලියතුන් දළදා මාලිගාවේ පෙරහැරේ පෙළගැස්ම සකස්සලා ඊට පස්සේ අනෙක් සු අලියතුන් දේවාල වලට බෙදලා දෙනවා. හරි. එතකොට මේ අලියැත්තු කියන්නේ පොඩි සත්තු නෙමෙයිනේ අයියේ. එතකොට මේගොල්ලන්ව පාලනය කරන්න විවිධ මෙවලම් අපි දකිනවා, පාවිච්චි කරනවා. ඉතින් ඒව ගැන අපි පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ. ඔව් විශේෂයෙන්ම ගත්තාම ලංකාවේ දැනට හීලෑ අලියතුන් 96ක් වගේ සංඛ්‍යාවක් ඉන්නේ. ඉතින් මේ 96න් තමයි මේ 70ක් 75ක් වගේ මේ අපි ඇත්තටම තෝරාගෙන තියනවා කියලා කියන්න අමාරුයි මේ පෙරහැරට. 96න් අසනීපයක් සහ මද කිපිල නැති සියලුම අලියතුන් මේ පෙරහැරට සහභාගී වෙනවා. ඉතින් අපිට අර තෝරා ගැනීමට සංචිතයක් නැහැ ලංකාවේ හීලෑ අලියතුන්ගේ. ඒක නිසා සියලුම අලියතුන් මේ පෙරහැරට දේවාල වලින් සහ දළදා මාලිගාවෙන් රැගෙන ඇවිල්ලා තියෙනවා. එතෙන්දී අපිට අර අලියතුන් එකින් එකත් මිනිස්සු වගේම එකින් එකාගේ හැසිරීම රටාව වෙනස්. එතෙන්දී අලියාගේ සහ ඇතාගේ ඔය ඇතින්ගේ හැසිරීම රටාව අනුව තමයි මේ අපිට අලියතුන්ගේ මෙවලම් පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඇත්තටම මේක විශේෂයෙන්ම පේරාදෙණිය පසු වෛද්‍ය කණ්ඩායම නිරීක්ෂණය සහ මේ අලිහාම්පතුන්ගේ විශාල පිරිසක් මේ පෙරහැරට එනවා. ඒගොල්ලෝ හැමෝගෙම නිරීක්ෂණය අනුව තමයි මේ අලියතුන් පෙරහැරට යොදාගන්නේ. එතෙන්දී අපි අර සාමාන්‍ය හැටියට විශාල මෙවලම් සංඛ්‍යාවක් මේ අලියතුන්ට පාවිච්චි කරන්නේ. සාමාන්‍ය විදිහට අපි මේ කතා බහේදී කියනවා මේ අලියතුන් එක කතා බහේදී කියනවා තමන් මාංචුව කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඕනම අලියෙකුට පෙරහැර යන කියන්නේ ප්‍රචණ්ඩ අලිය එහෙම නැත්නම් සාමාන්‍ය ඕනම අලියෙකුට ඒක පාවිච්චි කරනවා. ඊට අමතරව අපි සාමාන්‍ය වශයෙන් මේ පුරුදු වෙන සාමාන්‍යයෙන් අපි ගත්තම පරිණත නැති තරුණ අලි ගොඩක් තාම පෙරහැර යන්න පුරුදු වෙනවා. ඒගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් ගමන් මාංචුවට අමතරව තව විලංගු කීපයක් පාවිච්චි කරනවා. ඉතින් පෙරහැර යන්න බැරි වෙන තරමට විලංගු යොදන්නේ නැහැ. එහෙම අය ගන්නෙ නැහැ. ඉතින් අපි ඒක සතාට හානියක් නොවන විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒවා පාවිච්චි කරන්නේ. එතකොට මහත්මයා අපි දකිනවා අලියෙක්ගේ පිටේ දන්වැල් කිහිපයක්ම තියෙනවා. ඒ පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් විශේෂයෙන්ම අලියෙක් හීලෑ අලියෙකුට විශේෂ දන්වැල් කීපයක් තිබෙනවා. ඒ කියන්නේ නිතර පාවිච්චි කරන දන්වැල්. ඒ කියන්නේ අතේ දන්වැල් කියන එක අපි අලියෙක්ගේ ගත්තාම සාමාන්‍යයෙන් එයාගේ නිතරම තියෙන්න ඕන එක. නමුත් අද වෙනකොට ගොඩක් මේ අලියතුන්
ගේ අතේ දන්වල ගොඩාක්ම හීලා එක්කෙනෙක් ගියේ. නිවසේ ඉන්නකොට ගලවලා තියෙනවා. එහෙම නැත්නම් අලිය ප්‍රධාන වශයෙන්ම අතේ දන්වල කියන එක තියෙන්න ඕන. ඊට අමතරව හදිස්සියකදී අපිට පාවිච්චි කරන්න උනොත් එයාගේ කකුලේ දන්වල අපි කොහේ හරි තැනකට ඉන්න තැනින් වෙනස් වෙලා ගියොත් ඒ තැන හදිස්සිය ගාල් කරන්න උනොත් අතේ දන්වල සහ කකුලේ දන්වල ලංකාවේ හීලාලිය තුන්ට අවශ්‍යම දෙයක් ඒ දෙක තියෙනවා. ඊට අමතරව අපිට පෙරහැරක ඇති ගියොත් එහෙම අපිට ගමන් මාංචු කියන එක පාවිච්චි කරනවා. ඒකට එයාගේ පිටිපස්ස විලංගු දෙක එයාගේ කරේ දාගෙන ඉන්නේ ඉතින්. ওই දන්වල් තුන සහ අපි එයාගේ කෑම ගෙනියන්න පස්සේ උනොත් තව දන්වලක් පොඩි දන්වලක් තියෙනවා. ඔය ටික නියම අලියේ හීලාලියගේ නිතරම තියෙන්න ඕන. ඒක කවුරු හිතනවා නම් එයාට මේ අමාරුයි රැගෙන යන්න කියලා ඒක ඇත්තටම අලියතුන් ගැන දන්න ඕන කෙනෙක් දන්නවා. ඒක අලි කියන්නේ නිකන් නෙමෙයිනේ. දෙයක් නෙවෙයි. ඒක ඕන වෙලාවක අලියෙක්ගේ ළඟ තියෙන්න ඕන දෙයක්. ඔව්. එතකොට අයියේ අලියෙක්ගේ දෛනික ආහාර අවශ්‍යතාව කොපමණක් වගේ වෙනවද? ඔය ඇත්තටම අලියෙක් දෛනිකව කිලෝ වලින් ගත්තොත් අපි කියනවා සාමාන්‍යයෙන් කිලෝ 300ක් විතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ඒකේ පොඩි ප්‍රමාණයක් අපත යනවා. නමුත් අපිට කිතුල් පොල්ලතු කිතුල් ලතු වගේ දේවල් දෙනකොට අපි සාමාන්‍යයෙන් ගම්බද ඉන්න අලියෙක් කිලෝ 500ක් විතර දෙනවා. ඇද්දෝ. මොකද ඇද්දෝවට අවශ්‍යයි හවස අලියා ගාල් කරනකොට නිකන් අලියා ගාව අලියෙක් වගේ පිරලා තියෙන කෑම අවශ්‍යයි. ඒක නිසා තමයි එහෙම දෙන්නේ. නමුත් ඒකෙන් කිලෝ 200ක් විතර අපත යනවා. ඉතින් අනිත් 300 වගේ ප්‍රමාණයක් තමයි අලියෙක් ආහාරයට ගන්න. ඇත්තටම දැන් තියෙන තත්ත්වයක් එක්ක ආහාර සපය ගන්නත් පොඩි අපහසුතාවයක් තියෙනවා. එතකොට අයියේ මේ කොහොමද මේ අලියැත්තු දවස් 10ක්ම මේ නුවර ආසන්නයේ ඉන්නවා. ඉතින් එතකොට මේ දවස් 10 කොහොමද ඒගොල්ලන්ගේ සෞඛ්‍ය සඳහා කටයුතු කරන්නේ සහ ඒගොල්ලන්ගේ සුව පහසුව වෙනුවෙන් කටයුතු කරන්නේ? ඔව් ඇත්තටම මුලින්ම අපි අලින්ට ආරාධනා කරනකොට අපි අලි හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරනවා අලියාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් මෙයාට යම්කිසි අසනීපයක් තිබුණොත් ඒක කොයි කාල වෙනකොට අපි සුව කරගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම අමාරු අසනීපයක් තියෙනවා නම් අපි සහභාගී කරවා ගන්නෑ. නමුත් අපි හිතමු වයස්ගත අලියෙක් නම් එයාගේ මේ ජීවත් වෙන කාලය ඊටම ආසන්න නම් අපි ගොඩක් වෙලාවට බාර ආහාර වෙනවා. එහෙම අලියෙක් දවසක් හෝ දෙකක් පෙරහැරට සහභාගී කරනවා. දිගටම තියන්නේ මේ දේශගුණෙත් එක්ක. ඊට අමතරව ඉතින් මෙතෙන්දී ඇවිල්ලා අසනීප වෙන හදිසි අසනීප තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපිට මේ අසාධ්‍ය රෝග හැදෙන්නේ නැහැ. නමුත් මේ දිනෙදා අපිට හැදෙනවා වගේ බඩේ අමාරු ඒ වගේ දේවල් හැදෙනවා. ඇත්තටම ඒකට මේ ඇද්දෝ ගොඩක් ඇද්දෝ සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ බෑග් එකේ තියෙනවා ඒකට අවශ්‍ය බෙහෙත්. ඉතින් ඒවා පාවිච්චි කරනවා. ඉතින් ඒක එච්චර මේ ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අයියේ මේ අලියතුන්ට හැදෙන ප්‍රධානම රෝග කිහිපයක් කිව්වොත් සාමාන්‍යයෙන් පොදුවේ අපිට දැක ගන්න පුළුවන්. ඔව් ගොඩක් වෙලාවට අලියතුන්ට දැන් අද වෙනකොට නම් ගොඩක් හැදෙන්නේ මේ උදරාවාද කියන රෝගය හැදෙන්නේ. මොකද මේ ගොඩක් මේ අලියතුන්ට ආදරය කරන පිරිස් වැඩි. ඉතින් ඒගොල්ලෝ නොයෙකුත් ආදරයට දෙන ආහාර එක්ක අලින්ගේ බඩේ අමාරු හැදෙන්න පුළුවන්. ඒක තමයි නිතරම හැදෙන්නේ. ඊට අමතරව අලින්ගේ පාදවල රෝග හැදෙනවා. ඒක ඉතින් අපි ටිකක් උවමනාවෙන් ප්‍රතිකාර කරනවා ඒකට. මොකද අනික් සතුන්ට බෝ වෙයි කියලා. ඊට අමතරව ඉතින් තුවාල අපි හිතමුකෝ මේ මොනවා හරි පොඩි හීරිලා අර එහෙම ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ තුවාල වගේ හැදෙනවා. ඒවට ඉතින් ඇඩ්ගෝ විසින්ම සමහර ඒවාට ප්‍රතිකාර කරනවා. එහෙම නැත්නම් අපිට ආයුර්වේද පැත්තට යන්න වෙන ගොඩක් ඒ වගේ දේවල් වලට එහෙම ගිහලා අපි සුව කරගන්නවා. ඔව්. එතකොට ඔබතුමාත් හස්ති වෛද්‍ය කෙනෙක්. එතකොට හස්ති වෛද්‍ය කෙනෙක් කියන්නේ පාරම්පරික හස්ති වෛද්‍ය කෙනෙක්. එතකොට ඔබතුමාගේ පරම්පරාව කොහොමද? ඔබතුමාට කොහොමද මේ හස්ති වෛද්‍යවරයෙක් වෙනවයි කියන එක හම්බෙන්නේ? ඔය ඇත්තටම ඒක වෛද්‍යවරයෙක් වෙනවා කියලා හිතාගෙන හිටියේ නෑ. නමුත් අපේ පරම්පරාවෙන් එන දෙයක්. මොකද මගේ මුත්තා තමයි අපි දන්න ඒ මුළු ලංකාවෙම ප්‍රසිද්ධම ඔය දෙකම කරලා තියෙන මීනපලාවේ පරම්පරාව. ඊට පස්සේ මගේ තාත්තගේ කාලය වකවානුවේ ඉතින් සාමාන්‍යයෙන් ගෙදර අලි 10ක් 5ක් 10ක් වගේ සංඛ්‍යාව ප්‍රතිකාර ලබාගෙන තියෙනවා අපි කුඩා කාලේ. ඊට පස්සේ ඇත්තටම තාත්තා හදිසි මරණකින් නැතුනේ අලියෙකුට ප්‍රතිකාර කරන අවස්ථාවකදීම. ඉතින් ඊට පස්සේ මම ඇත්තටම අපි සම්පූර්ණ ගෙදරම අලින්ගෙන් ඈත් වෙලා හිටියේ. නමුත් මේ අලි ආම්පුතුන්ගේ ඉල්ලීම නිසා තමයි නැවත මම ප්‍රතිකාර කරන්න තැනට ආවේ. ඒත් එක්කම ඉතින් දිගටම ප්‍රතිකාර කරනවා. නමුත් දැන් දළදා මාලිගාවට සම්බන්ධ වුණාට පස්සේ ටිකක්
ඒ දුරස් වෙලා මේ අලින්ගේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඔබතුමාට මේ අලියතුන් එක්ක තියෙන රසබර අවස්ථා මොනවාද? අලින්ගෙන් මොන හරි කෝලාහල කරපු අවස්ථා තියෙනවද? ඒවත් පොඩ්ඩක් මතක් කරන්න. එහෙම කාරණා නම් ඉතින් ඇත්තටම ගොඩක් තියෙනවා. ඉතින් මම මතක හිටින කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේ කිහිපයක් කියන්න. ඉතින් විශේෂයෙන්ම මාලිගාව පෙරහැරේදී ඔය කවුරුත් දන්නවා පෙරහැර මග යද්දී ඔය අපේ බුරුම රාජා ඉන්දිරාජට පහර දෙන අවස්ථාව. ඉතින් ඇත්තටම ඒ වගේ දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි අලි ඇත්තටම පෙරහැරට යොදා ගන්නකොට ගොඩාක් මේ බලලා තමයි යොදාගන්නේ. නමුත් ඒ අවස්ථාවේදී බුරුම රාජා විසින් ඉන්දිරාජට කරඬුව වැඩමන ඇතාට පහර දුන්නා. එතෙන්දී ඇත්තටම අපි සාමාන්‍ය දන්නේ ඉන්දිරාජා කියන්නේ ඕනම අලියෙකුට බය නැති ටිකක් ප්‍රචණ්ඩ හස්තියේ. ඉතින් ඇත්තටම අපිටත් පුදුමයක් ඒ වෙලාවේ එයාගේ හැසිරීම එයා බොහොම නිස්සබ්ද වුණා ඒ වෙලාවේ මේ බුරුම රාජාගෙන් ප්‍රහාරයට ලක් වෙලා. ඉතින් අපි ඒ වෙලාවේ අපිට තිබුණ එකම දේ තමයි ඉක්මනට ගිහලා නිලමේතුමාගෙන් උපදෙස් ලබා ගන්න එක. එතුමා ඊට පස්සේ අපිට උපදෙස් ලබා දුන්නා මේ පෙරහැර දාලා තුන් ඉවත් කරලා මේ ඉන්දිරාජා විතර පෙරහැරට අරන් යන්න කියලා. පෙරහැරේ අරන් යන්න කියලා. ඊට පස්සේ අපි ඇත්තටම එදා දවසේ දාලා අපේ චාරිත්‍ර කරන කට්ටිය බිමට බස්සගෙන අනිත් පැත්තේ හිටිය වැවල දෙනිය ඇත. ඊට පස්සේ අපි මේ දාලා තුන් නැතුව මේ ගණයෙන් වඩම්මන මාලිගාවට පෙරහැර අරගෙන ආවා. ඔව්. එතකොට මහත්මයා අපි දකිනවා මේ එක එක දවස් වලට දවස් 10 අලියතුන් 10 දෙනෙක් තමයි කරඬු වැඩමවීම සිද්ධ කරන්නේ. එතකොට ඒ අලියා හෝ ඇතාව තෝරගැනීමේ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද? ඔව් විශේෂයෙන්ම මේ පෙරහැර කරඬුව වඩම්මන දළදා මාලිගාව පෙරහැර කරඬුව වඩම්මන තුන් මට මතක විදියට ගරු දියවර්ණතුමා තෝරාගත්තේ 2005 අවුරුද්දේ. ඊට ඒ තෝරාගත්ත සංචිතේ 5 දෙනෙක් හිටියා ඒ කාලේ. ඒ 5 දෙනාගෙන් දැනට දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි වාසනායත ඉන්දිරාජට. ඊට අමතරව අලුතෙන් එකතු වෙලා තියෙන්නේ සිංහරාජයට. ඉතින් දැනට ඒ තුන් දෙනා තමයි මේ කටයුතු බාර ප්‍රධාන වශයෙන් ඉන්නේ. ඉතින් එතෙන්දී මට පෙරහැර පෙළගැස්ම සම්පූර්ණයෙන් හදන්නේ ගරු දියවර්ණතුමා. එතුමා තමයි මේ අලියතුන්ගේ ස්ථාන ගත කරන්නේ. ඒදී මට අද පෙරහැර අද උදේ තමයි ලැබෙන්නේ තීරණය කරන්නේ. එතුමා තමයි සාකච්ඡා කරලා එතුමා තමයි තෝරගන්නේ කවුද අද දවසේ පෙරහැර කරඬුව වැඩමවන්නේ කියලා. ඉතින් ඒදී ඒක තීරණය කරන්න කලින් අපි උදේ වරුව තීරණය කරත් නැවතත් සවස් වරුවෙත් ඒ ඇතා ගැන හොඳට හොයලා බලනවා. ඒ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? ඒ සතාගේ එදා දවසේ හැසිරීම කතාව කොහොමද කියලා තමයි මේ ඇතාව තෝරගන්නේ. හරි. ඉතින් එහෙම ඉතාමත් බාරදූර කාර්යයක්. ඉතින් ඔබතුමා ඉෂ්ට කරන්නේ. ඉතින් ඒ වගේම ඔබතුමා අපිට හස්තිරග ආරම්භයේ ධම්ම උදව් කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ වෙනුවෙන් ඔබතුමාට පොඩි සමෘද්ධිලනයක් තියෙනවා හස්තිරග අපෙන්. ඉතින් ඔබතුමාට මේක බොහොමත්ම කාර්යබහුල වෙලාවක්. ඉතින් ඒ වෙලාව අපි වෙන් කළා. අද වීඩියෝ එකට ආවට බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ඉතින් නැවතත් අපි ඔබතුමාත් එක්ක වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබතුමාට අදට සමු දීලා අපි ඊළඟ පුද්ගලයාගෙන් අද වීඩියෝ එකේ හම්බෙමු.